චාරිකාව බලන සියලු දෙනාට. අද අපි කතා කරන්න යන්නේ අධිහූනියම් වලටත් වඩා ප්‍රබල ඇස්වහ කටවහා දෝෂ කියන්නේ මොනාද කියලා කියන එක. පුරාණ මුතුන් මිත්තන් ඉඳලා අද වෙන තුරුත් අනාගතයේදීද අපිට මෙහෙම අහන්න ලැබෙන වචනයක් තමයි අපෝ ඕකුන්ගේ ඇස්වහ කටවහා වැදිලා කියලා කියන වචනය. ඇත්තටම ඇස්වහ කටවහා කියන්නේ මොනවද? ඇත්තටම යම්කිසි පුද්ගලයෙක් ලස්සනට ගෙයක් හදලා එහෙම නැත්තම් ලස්සන පවුලක් හොඳ ව්‍යාපාරයක් වැනි ඕනෑම දෙයක් යහපත් ආකාරයකට කරගෙන ඉන්නවා නම් එය ඉවසගන්න බැරි සමහර පිරිස් ඔවුන් ගැන ඇස්වලින් දැකලා ඉරිසියා කරනවා. කටින් යම් යම් දේවල් කියලා ඉරිසියා කරනවා. ඇස්වලින් දැකලා බොහෝ වෙලාවට දොස් කියනවා. විවිධ ආකාරයේ දොස් පරොස් කියලා බනිනවා. අද අපි කතා කරන්න යන්නේ ඇස්වහ කටවහා මොනවද කියන එකයි. එම ඇස්වහ කටවහා වලින් බේරෙන්නේ කොහොමද කියන එක ගැනයි. අපි දෙයක් දැකලා කෙනෙකුට හිතින් ආශිර්වාදයක් කරන වගේම අපි දෙයක් දැකලා කටින් වචනයෙන් ආශිර්වාද කරනවා වගේම අපිට පුළුවන් කෙනෙකුගේ විනාශය වෙන්න සිතින් සිතන්නත් කෙනෙකුගේ විනාශය වෙන්න කටින් කියන්නත් පුළුවන්. මනුෂ්‍යයා කියන්නේ දෙවියන් තරම් ශක්තිවන්ත නොවුනත් මනසින් යම් ශක්තියක් තිබෙන සත්ව කොට්ටාසයක් නිසා වාග්මාලාවෙන් වගේම සිතින් කෙරෙන යම් සිතුවිල්ලකින් තවත් මනුෂ්‍යයකුට බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් තිබෙනවා. එම අවස්ථාවේ ඔබ මනසින් දුර්වලව සිටින අයෙක් නම් පවෙන් පිරුණු කෙනෙක් නම් වෙලාව අනුව ඔබට ඇස්වහ කටවහා හෝවාවලින් බලපෑමක් සිදුවේ හැකි බව යන්ත්‍රමන්ත්‍ර පොත්පත්වල පවා ලියවී තිබෙනවා අපට දැකීමට පුළුවන්. මෙම විශ්වය තුළ අපට ගෝචර නොවන මානයේ තරංග ක්‍රියාවලින් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර වචනයෙන් ශබ්ද තරංග වගේම මනසින් චිත්ත තරංග මේ විශ්වයට මුදා හැරීමට පුළුවන්. එම තරංග ඔස්සේ මෙම බාහිර පරිසරයේ තිබෙන පටවී ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ යම් කම්පනයක් සිදු කිරීමට හැකියාව තිබෙනවා. එය හොඳ හෝ නරක වශයෙන් දෙආකාරයෙන්ම සිදුවන්නට පුළුවන්. අපි බලමු මෙම සෑම කෙනෙක්ටම ප්‍රශ්නයක් වෙලා තිබෙන ඇස්වහ කටවහා දුරු කරන්න පුළුවන් ක්‍රමවේද කිහිපයක්. සාම්බ්‍රාණි කුරු ටිකක් අරගන්න. එය 7 වරක් ජනනන්දන පිරිතෙන් ජප කරගන්න. ඉන්පසුව සියලු දෝෂ භංග වෙන්න කියලා ඇස්වහ කටවහා දෝෂ දුරු වෙන්න කියලා ඔබගේ නිවසේ ඔබගේ ගෙවත්තේ දවසට 3 වරක් පමණ මෙම දුම අල්ලන්න. ඉන්පසුව ඔබ සිතින් සිතන්න මෙම දුම ඇල්ලීමෙන් ඔබගේ ගෙවත්තේ ඒ වගේම ඔබට තියෙන කරදර බාධක ඔබ ගෙවත්තේ අමනුෂ්‍යයන් බලපෑමක් තිබෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ ඇස්වහ කටවහා දෝෂයක් තිබෙනවා නම් ජනනන්දන පිරිතේ බලයෙන් ඒ සියලුම දේවල් දුරු වෙලා ගිහිල්ලා ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සියලු දෙනාට ආරක්ෂාව රැකවරණය ලැබෙන්න කියලා එම දුම අල්ලන්න. ඔබ දින කිහිපයක් මෙම ජනනන්දන පිරිතෙන් ජප කරපු එම කුඩු දාලා ඊට පස්සේ ඔබ ගෙවත්තේ ඇල්ලුවෙන් පස්සේ ඔබටම තේරෙන්න ගන්නවා කාලයක් යනකොට ඔබට ඒ වගේ ඔබගේ පවුලේ අයට යම්කිසි ආරක්ෂාවක් ඒ වගේම කරදර බාධක වලින් දුර වෙච්ච ස්වභාවයක් තිබෙන බව. ඒ වගේම මෙම අතීතයේ සිට පැවතෙන මේ යంత్ర මන්ත්‍ර පොත්වල තවත් කැම් ක්‍රමයක් ඔබට භාවිතා කිරීමට පුළුවන්. අනෙක් කැම් ක්‍රමය නම් පිරිසුදු වතුර වීදුරුවක් ගන්න. ජය පිරිත, මහා මංගල පිරිත, රතන පිරිත, කරණීය මෙත්ත පිරිත, සීවලී පිරිත කියන මෙන්න මේ පිරිත් 3 වරක් සජ්ජායනා කරලා එම වතුර වීදුරුව දෙසට 3 වරක් සජ්ජායනා කරන්න. ඉන්පසුව එම සජ්ජායනා කරලා ඒ පිරිත් කරගන්න එම වතුර ඔබට ඔබගේ පවුලට යහපතක් වෙන්න කියලා ඇස්වහ කටවහා දෝෂ තියෙනවා නම් ඒවා භංග වෙලා විනාශ වෙලා යන්න කියලා ඔබගේ මිදුලට ඉසින්න. ඒ ඔබ කළ යුත්තේ බොහොම මෛත්‍රී සහගත සිතින් ඒ වගේම තව කෙනෙක්ට අනතුරක් තව කෙනෙක්ට කරදරයක් කරන සිතින් නෙමේ ඔබ ආරක්ෂා විය යුතුයි කියන අනිත් අයගෙන් වෙන කරදර වලින් ඔබ ආරක්ෂා විය යුතුයි කියන එම මෛත්‍රී සහගත සිතවිල්ල ඔළුවේ තියාගෙන තමයි ඔබ මෙය කළ යුත්තේ. එහෙම තමයි පොතපතේ සඳහන් වෙන්නේ. මේ පොත්පතේ සඳහන් වෙන ආකාරයට එවැනි පිරිත් සජ්ජායනා කරලා ඔබගේ මිදුලේ එහෙම ඉස්සොත් ඔබට ඔබේ ගෙදර පවුලේ අයට එන්න තියෙන අමනුෂ්‍ය කරදර බාධක වගේම ඒ වගේම අනිත් පැත්තෙන් එන්න තියෙන ඇස්වහ කටවහා දෝෂ භංග වෙලා යන බව එම පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම ඔබට ඔබගේ තියෙන ඇස්වහ කටවහා දෝෂ දුරු කරගන්න අතීතයේ සිටම මුතුන් මිත්තන් කරපු තවත් කෙම් ක්‍රමයක් තිබෙනවා. එම කෙම් ක්‍රමයට ඔබට යම්කිසි දේවල් කීපයක් ගැනීමට අවශ්‍යයි.
ඒ අතර ඔබට අවශ්‍ය වෙනවා දෙහිගිඩි ස්වල්පයක් ගන්න අවශ්‍යයි. ඒ වගේම ලුණු අහුරක් ගන්න අවශ්‍යයි. ඒ වගේම අබමිටක් ගන්න අවශ්‍යයි. ඒ වගේම වේලිච්ච මිරිස් ගන්න අවශ්‍යයි. අපිට තේරෙන්නේ නැති අපිට සැඟවුණු රහස් මෙම අපි ගන්න ඖෂධ වට්ටෝරුවල පවා තිබෙනවා. එම නිසා මම කියපු වේලිච්ච මිරිස්, ලුණු, ඒ වගේම අබ, දෙහි ටික අරගෙන ඉන්පසුව එම ගත්ත එම දේවල් වලට ජනනන්දන පිරිතෙන් සත්වාරයක් ජප කරන්න. ජනනන්දන පිරිතෙන් සත්වාරයක් ජප කරනකොට ඔබගේ තිබෙන අනිවින්න කොඩුවින ඇස්වා කටවා දෝෂ සේරම දූරින් භූත වෙලා යනවා. ඉන්න අනතුරුව එම ජප කරගත්ත එම දේවල් වලට දේවල් ඇලුමීනියම් භාජනයක් අරගෙන එම ඇලුමීනියම් භාජනයට දමලා ලිපක් උඩ තියලා රත් කරලා පුඩුස්සාහරින්න. එම රත් කරලා පුඩුස්සාහරින්නකොට ඔබගේ තියෙන ඇස්වහ කටවහ හෝහා සියලුම දේවල් එම ගින්නෙන් පිලිස්සිලා යනවා වගේ සියලුම දේවල් නැති වෙලා යන බව අතීත පොතපතේ ඒ අන්ත්‍ර මන්ත්‍ර පොත්වල සඳහන් වෙලා තිබෙනවා. මෙවැනි ආශිර්වාදාත්මක පිරිත් මගින් ගාථා මගින් ඔබට ඔබේ පවුලේ වෙන්න පුළුවන් නැස්වහ කටවහා දෝෂ සමනය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න ඕන ඔබ මෙවැනි පිරිතකින් වගේම ගාථාවකින් ආරක්ෂාවක් ලැබීමට නම් ඔබ ප්‍රතිපත්ති ගරුකව වගේම ත්‍රිවිධරත්නය සරණ ගොස් යහපත් කෙනෙකු වී ඉන්න ඕන. අන්න ඒ වගේ කෙනෙකුට තමයි මෙම රැකවරණය මෙම ආරක්ෂාව ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි තවත් මතක තියාගන්න ඕනේ අනෙක් දෙය නම් අපි මේ ඇස්වහ කටවා දෝෂ දුරු කරගන්නේ අනෙක් අයගේ වෙන්න තියෙන කරදර බාධක දුරු කරගන්න අවශ්‍යතාවය නිසා බවත් ඒ වගේම තවක් කෙනෙකුට මෙවැනි දේවල් කිරීම තුළින් ඒ වගේම අපි මේ යහපත් දේවල් කරන්න තව කෙනෙක්ට කරදරයක් බාධාවක් නොවෙන්න වැඩ කටයුතු කරන බවත් අපි මතක තියාගන්න ඕනේ. අන්න එහෙමුණොත් තමයි අපිට ත්‍රිවිධ පිහිටත් ඒ වගේම සියලුම රැකවරණය ලැබෙන දෙව්දේවතාවන්ගේ විශේෂ මිෂ්ට දේවතාවන්ගේ රැකවරණයත් ඒ වගේ අනෙකු සියලුම දෙවිදේවතාවන්ගේ රැකවරණයත් ඒ වගේ මිනිස්සුන්ට සුබ සකසන යහපත සලසන තවත් අපට හැට නොපෙනෙන යහපත් බලවේග තිබෙනවා. එම යහපත් බලවේගල ආශීර්වාදත් අපට ලැබෙන්නේ කියල පොත්පත්වල සඳහන් වෙලා තිබෙනවා. ඉති එනිසා එම පොත්පත්වල අතීතයේ සිටම් පැවතෙන අපේ පැරැන්නු පාවිච්චි කරපු එම පොත්පත්වල සඳහන් වෙන එම ක්‍රම මගින් ඇත්තරම අපිටත් අපේ ජීවිතයට යහපතක් සලසගන්න පුළුවන්. එම ක්‍රම ඇත්තටම නවීන විද්‍යාවත් එක්ක බලන්නකොට වුණත් ඒ නවීන විද්‍යාව වුණත් අපිට පේන්න තියෙනවා යම් කිසි කෙනෙක්ගේ කටින් චිව්වොත් එන ඒ තාරංග මාලාවක් තියෙනවා සබ්ද තරංග කියලා යම් කිසි කෙනෙක් සිතින් යම් කිසි දෙයක් අපි හිතුවොත් එයින් චිත්ත තරංග කියලා තරංග මාලාවක් නිකුත්වෙන බව නවීනි විද්‍යාව පවා කිය වෙනවා. ඉතින් අපිට දැම් මේ වැඩසටහනින් අපි බලාපොරොත්තුනේ මෙම යම් කිසි පුද්ගලයෙක් අපිට විනාස වෙන්න යම් කිසි දෙයක් ඇහෙන් දැකලා හිතිවොත් ඒ වගේම හිතලා කටින් ප්‍රකාශ කරොත් ඉතින් ඒවාගෙන් අපේ නරක ප්‍රතිපල් අපිට ආවත් එම නරක ප්‍රතිඵලවලින් බේරෙන් අපි මොනවාද කළ යුත්තේ කියලා. ඉතින් ඔබට මේ වැඩසටහන කරනකොට තේරෙනවා මෙම කියල දේවල් වලින් අපි අපේ දේවල් ආරක්ෂා කරගන්න අපේ පවුලයාව ආරක්ෂා කරගන්න මෙම කෙම් ක්‍රම භාවිතා කරන්න පුළුවන් කියලා. ඉතින් තවත් ගොඩාක් මේ වගේ කෙම් ක්‍රම තියෙනවා වැඩසටහන දීර්ඝ වෙන නිසා සුළු කෙම් ක්‍රම දෙකක් තමයි මුලින්ම අපි ඔගොලොත්තක බෙදා හදාගත්තේ ඉස්සල්ල මේක කරලා බලන්න ඔගොලන්ට යහපතක් වෙයිද කියලා. තවත් ඉදිරියේදීත් අපි පුළුවන් හැම අවස්ථාවක්ම මේ නාලිකා ඔස්සේ ඔබට ඔබගේ ජීවිතයට අවශ්‍ය කරන වැඩසටහන් අපි රැගෙනෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ අපේ නාලිකාවෙන් මනුෂ්‍යයකුට ප්‍රයෝජනවත් වෙන ඒක ධර්මය හෝ ඒවා ජෝතිෂ හෝ ඒවා වෛද්‍ය විද්‍යාව හෝ ඒවා තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන දෙයක් සකස් කරන්න තමයි වැඩසටහනින් අපි උත්සාහ කරන්න. ඉතින් මම හිතනවා මේ වැඩසටහන ඔබට හොඳට පැහැදිලි වෙන්නේ නැති ඔබට මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් ඔබට ප්‍රයෝජනයක් වෙනවා නම් සබස්ක්‍රයිබ් බට්න එක ඔබලා තව ඉදිරියේදී වැඩසටහන් ඔබට ඔබගේ දුරකථනයට ගෙන්වා ගැනීමට හැකි සබස්ක්‍රයිබ් බට්න එක ඔබලා අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි.